Hello, lovelies! Chicken nasi gurang, ghee parota, black seed naan, milkshake, Pakistani beef keema, hot butter cuttlefish. Black seed naan රුපියල් 350යි 350 rupees. naan රොටිය හරිම soft අමුල් ගතියක් නැත. කටට රසට සැරත් හරි ගානට පාකිස්තානි beef කීම එක 1490යි 1490 1490 බීෆ් කෑලි හොඳටම තැම්බිලා තිබුණා. පොඩි ළමයෙක්ට පවා ඉතාම පාසුවෙන් කන්න පුළුවන් විදියට. බීෆ් තුண்டு நல்லா குக் ஆகிருந்துச்சு. வாவ் சஃபி பாய். ஹாட் பட்டர் கட்டில் ஃபிஷ் රුපියල් 2190යි 2190 ගී පරාට එකක් රුපියල් 200යි 200 rupees. කටල් ෆිෂ් පදමට හරි ගානට කුක් වෙලා තිබුණා. හරිම soft and smooth. තද ගතියක් අමු ගතියක් නැත්තටම නැත. ගී පරාටා එකෙත් ගී රස තදටම දැනුණා. සෆි බෝයි කනවා. අපි බලනවා. කියලා ගිලිනවා. පරාටා with hot butter cuttlefish වෙනම ෆීලිං එකක්. ඇත්තම කිව්වොත් කන හැම කටටම සෙට් වෙන විදියට චිකන් කෑලි ගොඩාක් දාපු නාසි ගුරාන් එක රුපියල් 3300යි 3300 3300 rupees. අන්නාසි තව මල් පපඩම් තිබුණා. බ්‍රාස්මති හාල් වලින් තමයි හදලා තිබ්බේ. හරිම soft and smooth. ගුලි වෙලා බෙරි වෙලා තිබ්බේ නැත. මේ போர்ஷன் එක දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. හොඳේ. 2 பேருக்கு வயிறு நிறைய சாப்பிட முடியும் இந்த போர்ஷன். ராஸ்மதி அரிசி நல்ல மணி மணியா இருந்துச்சு. நாசி குரங்கிக்கு ஆயில் එකත් හරි ගානටම තමයි තිබුණේ. ෆයිනලි මිල්ක් ෂේක් එක රුපියල් 800යි එකකින් සමුදුන්නා. හොඳේ. මෙයාලගේ ක්වොලිටි එකත් හොඳයි, ක්වොන්ටිටි එකත් හොඳයි. prices also reasonable. එකෙන්ම නිගම්බු වල තියෙන මන්සිල් එකට තමයි විසිට් එකක් දැම්මේ. Uber delivery available. එයාලගේ own riders also වැඩ කරනවා නිගම්බු out deliveries. අම්මා සෆි බෝයි එයාලා අලුත් වෙලා වෙනස් වෙලා නේද? Yes, of course. hot butter cuttlefish එකේ තව චුට්ටක් oil ඒ කියන්නේ butter අඩු වුණොත් හොඳයි. මෙන්න මේ බලන්න ඔයාලට close cut එකක් අරන් තියෙන්නේ. හොඳේ. තාම මන්සිල් එකේ try කරලා නැත්නම් විසිට් එකක් දාලා try කරලා බලන්න ඔයාලට කොහොමද කියලා වැරදි තිබ්බොත් කියා දෙන්න. අපි ආසයි වදාගන්න. bye.